සත්‍යවාදී බව කියලා කියන්නේ කොයිතරම්නම් බලවත් මේ විශ්වයට දෙන හොඳ ධනාත්මක කම්පනයක්ද කියන දේ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. බොරු කියන කෙනාට කළ නොහැකි පවක් නෑනේ. මොකද බොරු කියනකොට අපි අනෙක් පව්කම් වලටද යොමු වෙනවා. තවත් වැරදි කරන්න, තවත් පව් වැඩ කරන්න අපි පෙළඹෙනවා. බොරුවෙන් වැළකීලා හිටියොත් අපිට පුළුවන් මේ සියලුම පව් වලින් නිදහස් වෙන්න. ඉතින් මේ බොරු කීම පිළිබඳව, මුසාවාදයෙන් වැළකීම කියන දේ පිළිබඳව හැම ආගමක වගේම කතා කරනවා. ඒ කියන්නේ සත්‍යවාදී බව කියන දේ හැම ආගමකම ඉහළින් පිළිගන්න දෙයක්. ඉස්ලාම් දහමෙත්, කතෝලික දහමෙත් මෙවැනි දේවල් පිළිබඳව කතා කරලා තියෙනවා. ඉස්ලාම් දහමෙත් කියන්නේ ධර්මිෂ්ඨ බව, ධර්මිෂ්ඨ වෙන්න, සත්‍යවාදීත්වයේ ධර්මිෂ්ඨකමට පොළඹවනවා. ධර්මිෂ්ඨකම කියන්නේ ස්වර්ගයට යන්න තියෙන අවස්ථාව. ස්වර්ගයට මඟ පෙන්වනවා ඔබේ ධර්මිෂ්ඨකම. එතකොට ධර්මිෂ්ඨ වෙන්න නම් අපි සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී වෙන්න නම් අපි